මගේ ඇත්තටම කොන්දේ අමාරුව තිබ්බා 2011 ඉඳන්. ඉතින් ඒත් එක්කම තමයි ක්‍රීඩා කරේ. මම මහත් දැකෙන්නේ නැති 2012 වර්ල්ඩ් කප් එකෙත් ඉන්ජෙක්ෂන් ගහලා ක්‍රීඩා කරේ. මොකද කොන්දේ අමාරුව වැඩි වෙලා. ඉතින් ඒක පොඩ්ඩක් කීම හැම මැච් එකට කලින් ඉන්ජෙක්ෂන් ගහන විදිහ පොඩ්ඩක් කතාව පොඩ්ඩක් රිවර්ස් දන්නේ නැහැ මේ කතාව. පොඩ්ඩක් කීම පොඩ්ඩක්. ඔව් පළවෙනි තරඟයේ සිම්බාබ්වෙත් එක්ක හම්බන්තොටේදී මම තුන්වෙනි ඕවරේ වෙනකොට මගේ කොන්දේ මසල් එකක් ඉරිලා තිබුණා. එතකොට දැන් පිසියෝස්ලා ඔක්කොම කිව්වේ ડોක්ටර්ස්ලා තරඟාවලිය මාස 6ක් විතර ක්‍රීඩා කරන්න බෑ කියලා. ඉතින් පහලා අයියා කතා කරලා මොකද්ද කරන්න කියලා වොම කරන්න දෙයක් නැහැ. ඇත්තට ඊට පස්සේ ડોක්ටර්ස්ලා කියලා තිබ්බා ඉන්ජෙක්ෂන් ගහලා මේ පැත්ත තනිකර හිරිවට්ටලා ක්‍රිකට් ගහන්න පුළුවන් නම් ගන්න පුළුවන් කියලා. ඉතින් මහා දෙවෙනි මැච් එක මම ඉන්ජරි තියාගෙන හැමදාම ටොස් එක දානකම් බලන් ඉන්නවා ડોක්ටර්ස්ලා දෙන්නෙක් ඩ්‍රෙසින් රූම් එකේ අපි ෆීල්ඩ් ඉන්නද බැටින්ද කියලා. ඉතින් අපි ෆීල්ඩ් ඉන්නම් කංගාල ඉන්ජෙක්ෂන් එක ගන්න. මොකද පැය දෙකයි ඒක මේ පැත්තේ හිරි වැටෙන්නේ. මේ කිසිම මේ ඒක ගහපු ගමම හිරි වැටෙනවද? ගහලා විනාඩි 5ක් 10ක් යනකොට මොකද මම වෝම් අප් එකකටවත් යන්නේ නැහැ, ප්‍රැක්ටිස් කරෙත් නැහැ. ඉතින් ඇත්තටම අපි හොඳින් කරා තරඟාවලියම අවසාන මහා තරඟය තමයි වෙස්ට් ඉන්ඩීස්ලාට පෙරදුනේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අපි ක්‍රීඩා කරනවා නම් ඔය වගේ පොඩි ඉන්ජරි තියාගෙන කැපවීමක් කරන්න වෙනවා. මම හිතන්නේ පොඩි ඉන්ජරියක් නෙමෙයි. ඔක ඉන්ජෙක්ෂන් ගාලා හැම මැච් එකෙම ඉරිවට්ටලා ගහනවා කියන්නේ ඒක ශරීර සෞඛ්‍යයට එච්චර හොඳ දෙයක් නෙමෙයි. අතම කතාව. ඉතින් මේවා තමයි ක්‍රීඩකයෝ ලංකාව වෙනුවෙන් කරන පරිත්‍යාග සැක්‍රිෆයිසස් එක. ඉතින් මේවා ගොඩක් අය දන්නේ නැහැ. Chat with Champions.